අයිතිනේ කතා කරමු සරල. මේ තියෙන තියහදපු ලස්සන නිර්මාණය. මේ ලයිටින් ඔක්කොම වැඩ. කොම් කරලා. යනවා මේ බස් එක ගත්ත ඕන අපෙන් බස් 12 කිලෝ තියෙනවා. ලොකු ගහන එක ලක්ෂ එක යසුවක් කරන්නේ. මේක 55000ක් විතර වෙනවා. තව කොම් පොඩි කොම් ටික ඔක්කොම ඉවරයි වැඩ. මේක හයියට තමයි මේක පාරක් කපලා පොඩ කට් එකක් කරලා තව පිට පොඩ එකක් ලක පොඩ එකක් ගෙනා. මේ තියෙන්නේ එක එක පොඩ සාමාන්‍ය මේ කෑල්ලේ මේ සෙට් එක හදන්න යන පැය 6ක්. පැය 6ක්. ලොකු ආලයක් තමයි කැප කරන්නේ. ඒකට ඉතින් වටිනාකම හිතන් කැප කරනවා. ලොකු බිල්ඩින් ප්‍රොජෙක්ට් එකක් කරනවා. අපි ඒකට රෙජිස්ටර් කරන්න ඕනේ කියලා නමක් තියුවා. ඒක මඩුල රුවන් කියන එක මිස්ටර් MR කියන මිස්ටර් මොඩල් කියලා දැන් ඉස්සල්ලාම නම MR මොඩල්ස්. MR මොඩල්. දැන් හැමෝම කියන්නේ මිස්ටර් මොඩල්. අපිත් තේමු මිස්ටර් මොඩල් කියලා තියෙනවා. අයිබෝන් අද අපි හිරාන් බොයි YouTube නාලිකාවෙන් අදත් ඇවිල්ලා ඉන්නවා අපූර්ව කලා ලෝකයේ සුවිශේෂ පුද්ගලෙක් වාගෙන ගත්තොත් මෙහෙම ගත්තොත් කලාව ආරූඪ කරගත්ත කෙනෙක් වගේම කලාව කියන්නේ වෘත්තීය කරගත්ත නැත්නම් වෘත්තීය කලාවක් කරගත්ත අපූර්ව පුද්ගලයෙක්. ඒ තමයි මිස්ටර් මොඩල්. ඔබ දන්නවා ඇති මිස්ටර් මොඩල් කිව්වහම කවුරුන්ද කියලා. හැබැයි ඔය දැකලා නැතුව ඇති මිස්ටර් මොඩල් කියන්නේ ඇත්තටම කවුද කියලා. අද අපි ඉන්නේ මිස්ටර් මොඩල්ගේ නිර්මාණ ඉදිරිපත් කරන නිර්මාණය කරන කාමරය තුළ. ඉතින් අපි පිළිගමු අපේ මිස්ටර් මොඩල්. අයිබෝන් මිස්ටර් මොඩල්. අයිබෝන් මොල්ලි. මම මිස්ටර් මොඩල් කියනද නැත්නම් ඔබගේ නමින් කතා කරමු. අපි දැනගන්න කැමතියි ඔබගේ නම. මම නමින් රුවන් චානක සබුගස්කන්ක ජීවත් වෙන්නේ. තවත් මොනවද? ඔයගේ දේවල් තමයි ඉතින් දැන් රුවන් අයියේ දැන් මිස්ටර් මොඩල් කියන නම කොහොමද නිර්මාණය කරන්නේ තුනේ? ඇත්තටම කාලයක ඉඳන් මේක කරගෙන ගිය වැඩක්. අපි කීප දෙනෙක් එකතු වෙලා කරා තනියමත් කරා මුල් කාලේ තනියම කරේ. ඊට පස්සේ අපි යාළුවොත් එක්ක එකතු වෙලා එහෙම කරගෙන ගියා. ඊට පස්සේ අපි ලොකු ප්‍රොජෙක්ට් ටිකක් ආවා. ඊට පස්සේ අපිට හිතුණා මේක පොඩ්ඩක් තැනකට ගේන්න ඕන. මේකේ පොඩි ගමනක් යන්න පුළුවන් පොඩි එකක් තියෙනවා කියලා අපිට නිකන් හිතුණා. කට්ටියත් එක්ක කතා කරලා Facebook එකකින් පොඩි ගෲප් එකක් හදාගෙන එහෙම ගිහිල්ලා මට හම්බුණා මනුල කියලා මල්ලි කෙනෙක්. සහෝදරයෙක් වගේ තමයි. මනුලයි මායි එකතු වෙලා ලොකු බිල්ඩින් ප්‍රොජෙක්ට් එකක් කරා. අපි ඒකට රෙජිස්ටර් කරන්න ඕන හින්දා නමක් තියුවා. ඒක මනුල රුවන් කියන නම තමයි මිස්ටර් MR කියන මිස්ටර් මොඩල් කියලා දැන් ඉස්සල්ලාම නම MR මොඩල්ස්. MR මොඩල්. දැන් හැමෝම කියන්නේ මිස්ටර් මොඩල් කියලා. අපිත් තේමු මිස්ටර් මොඩල් කියලාම කියනවා. දැන් රුවන් කියන නමට ප්‍රසිද්ධියට වඩා මිස්ටර් මොඩල් කියන නම මිස්ටර් මොඩල් මේ සමාජගත වෙලා තියෙනවා. සාමාන්‍ය ලංකාවේ විතරක් නෙවෙයි රටවල් වල හොඳ ප්ලේස් එකක් තියෙනවා දැනට. අපි දැන් අතට දැනගන්න කැමතියි අයියේ දැන් ඔයාගේ නිර්මාණ මොනවද කියලා. මොන වගේ නිර්මාණද ඔයා කැටගරියක් විදියට ගත්තොත් එහෙම මම ප්‍රතිපත්තියක් විදියට ප්ලේන් කෝච්චි නැව් කරන්නේ නැහැ. මොකද මගේ හොඳම යාළුවෝ තුන්දෙනා ඒ කට්ටිය ඒක විතරක් කරනවා. විශේෂයෙන් ඉන්නවා කියන්නේ ඔය යාළුවෝ ප්‍රවීණයෝ. හොඳම වැඩලුම්. ඡායනක ලියනගේ චාමර අයියා, එතකොට රෝහණ අයියලා වගේ ගොඩක් ප්‍රවීණයෝ ඉන්නවා. වයසෙනුත් දැනුමෙනුත් පරිපූර්ණ ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටිය කරන ගෞරවයක් විදිහට ඒක කරන්නේ නැහැ. අනිත් සියලුම දේවල් ඕනම එකක් ඕනම ස්කේල් එකකට ඕනම ලෝකෙ තියෙන ඕනම වෙහිකල් එකක් හදලා දෙන්න පුළුවන් ඩීටේල්ස් එක. එතකොට දැන් මේ වගේ නිර්මාණය කරන්න ඔයාට කොහෙන් හරි එක්ක ඉගෙන ගන්න ඕනේ. නැත්නම් කාගෙන් හරි ශිල්පය හදාරන්න ඕනේ. කොහොමද මේ වගේ නිර්මාණයක් ඇත්තට? ඇත්තටම මල්ලි ඒක හරි රසබර පොඩි කතාවක් මම කෙටියෙන් කියන්න. රසයි. මොකද 80 ගණන් වල කට්ටියට ඇත්තටම දැන් වගේ ටෝයි නෑ ඉස්කෝලේ යන කාලේවත් පොඩි කාලේවත් සෙල්ලම් ගන්න ටෝයි එකක් නැහැ. ඔයාලට මතකද සාමාන්‍ය දැන් තියෙන අපි දකින ටෝයි එකක් සෙල්ලම් වල කිසිම දෙයක් අපිට නැහැනේ. අපි ලී වලින් හදාගෙන කාඩ්බෝඩ් වලින් හදාගෙන එහෙම නැත්නම් බාට කෑලි දෙකකින් ටයර් දෙකක් කපාගෙන බෝතල් කෑල්ලක් ගාලා ඒ වගේ අතීතයක් තිබ්බ කාලයන්නේ. ඉතින් ඒ කාලේ නම මට තිබ්බ වෙනස් විදිහේ සෙල්ලම් බඩුවක් හදන්න. ලී කෑලි වලින්, පෙට්ටි කෑලි වලින් මොකද මගේ තාත්තා ප්‍රියදුරේ වෘත්තියෙන්. එයාට බඩු වැඩක් එහෙමත් පුළුවන්. ඉතින් පොඩි කාලේ මම මොකක් හරි දෙයක් කිව්වොත් එහෙම තාත්තා කාඩ්බෝඩ් වලින් හදලා දෙනවා. ඉතින් ඒක බලන් ඉඳලා ඒ ආభాෂයේ මගේ පුතාටත් ඒකමයි තියෙන්නේ. ඉතින් එහෙම ටික පොඩි කාලේ ඉඳන් හද අපි මම මුලින්ම ඇත්තටම කරේ මැෂින් පැත්ත. එස්කේවේටර් වගේ තමයි මුලින්ම පොඩි කාලේ 4 වසරේදී 5 වසරේදී හොස්පිටල් එකට යනවා අයින් කරපු සේලයින් බට සිලින්ජස් අරන් ඇවිල්ලා ලීගල්ට ගහලා ඉස්කෝලේ ප්‍රදර්ශන වලට දීලා ඉතින් ඒ විදිහට ගිය ගමන අවසන් වුණේ නම් මෙතනින් ඒක ටිකක් රස කතාවක් අපි ඉලිමි කතා කරමු. හරි හොඳයි. දැන් මේ වගේ කලා ශ්‍රේෂ්ඨයකට ලැබෙන්න පොඩි කාලේ ඉඳන්ම ආසාවක් තිබ්බා.
ඇත්තටම එහෙම නෙමෙයි. හොබි එකක් විදිහට තමයි කරේ. හැබැයි පොඩි කාලේ ඉඳන්ම මට ඔය තීන්ත බඩු ගන්න එක එක කඩෙන් ගන්න ඕන දේවල් තියෙනනේ ගම් එකක්. එතකොට ටින්ටර්ස් යන MDA කෝඩ් කෑල්ලක් එහෙම එක හදාගෙන යන්න ගන්න වුණාම මම කරන්නේ JCB එකක් නෙවෙයි. සෝරි එස්කේවේටර් එකක් හදලා විකුණනවා. රුපියල් 50කට 100කට වගේ පහවසරදී අවසරදී කට්ටිය යාළුවන්ට විකුණලා ඒන සල්ලි වලින් එතකොට දැනුමක් තිබ්බේ නෑ මේකෙන් ආදායමක් උපයන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඉතින් මේක ආදායමක් උපයන තැනකට ගෙනාවේ මම JCB ශේෂ්ත්‍රය තමයි වැඩ කරේ. JCB ස්කේවර් ඩෝසර් කියන්නේ මැෂින් ශේෂ්ත්‍රය තමයි කිව්වේ. ඒ කාලේ මම බස් හදන එකට වැඩිය මැෂින් හදන එක තමයි කරේ. මගේ යාළුවන්ට දුන්නා මම. එයාලට බර්ත්ඩේ එකට කාට හරි ප්‍රසන්ට් එකක් දෙන්න හරි මොකක් හරි දෙයකට ආසාවට හරි. ඉතින් හොඳ ගානකට තරම් රුපියල් 25000කට 30000කට 2015 12 වගේ වුණා. ඒ කාලෙත් මේක මම මාස දෙක තුනකට සැරයක් එකක් වගේ හදලා වැඩ කරන අතරේ කරා. ඊට පස්සේ එකපාරටම කොවිඩ් එකත් එක්ක කන්ස්ට්‍රක්ෂන් 2019 20 වෙනකොට නැති වුණානේ. වැඩ කරන්න විදිහකුත් නැහැ, වැඩක් නැහැ, ආර්ථික ප්‍රශ්නත් තියෙනවා. ඊට පස්සේ වයිෆ් තමයි මෙතනට එන්න පාර ගැහුවේ. එතනින් එහාට එයා කිව්වා ඊයේ වගේ කරන්නේ පොඩ්ඩක් මේක ඔන්ලයින් දාලා බලමු. ආවොත් ඒවයි නාවොත් තමයි ඊට පස්සේ අපි JCB දෙකක් විතර හදලා තුනක් හදලා අපි දැම්මා. අනේ කරගන්න බැරි තරමට වැඩේනවා කියන්නකො. ඊට පස්සේ කල්පනා කරලා ඔව් පූල් එක අපි දෙන්නම එකතු වෙලා ඉස්සර කරේ වැඩ. පොඩි එකක් නැති දවස්වල දෙන්නම එකතු වෙලා ඉතින් සෑහෙන මහන්සියලා මෙතනට ආවා. ඔව් දැන් සාමාන්‍ය කෙනෙක් හිතන්න පුළුවන් දැන් මේ වගේ වෘත්තියකට එරුණාම හම්බ කරගන්න මදි. පඩියක් මේ හොයාගන්න මදි. ඉතින් ඒ අයට කියන්න පුළුවන් ඇත්තටම මේ වගේ ශේෂ්ත්‍රයකට ඇවිල්ලා ඔයාලට දැන් ඒ වගේ මේ එහෙම මේ දුක් ගැනවිල කියන්න ඕන කිසිම කාරණාවක් නැහැ. ඇත්තටම හම්බ කරගන්න පුළුවන් තත්වයක කියලා පුළුවන් ශේෂ්ත්‍රය. මේක ගත්තොත් මේ ෆීල්ඩ් එක ලංකාවට දැන් තාම අලුත්. හැබැයි හෑන්ඩ් මේඩ් කියන එක ඇමරිකා, කැනඩා, යුරෝපීය රටවල් වලට ඒකට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉල්ලුමක් ගානකට දෙන්න පුළුවන්. සාමාන්‍ය ඒ කට්ටියගේ මේ සතුට තියෙන්නේ මම මේක ශ්‍රී ලංකන් කෙනෙක්ගෙන් ගත්තේ මෙන්න මෙච්චර ඩොලර්ස් ගානකට මේක ගත්තේ. يعني ඒ කට්ටිය හරි කැමති ශ්‍රී ලංකාවේ හෑන්ඩ් මේඩ් කියන්නේ ඒ කට්ටිය මාරු විදියටම මේක සෙට් ඒ කට්ටියට. ඉතින් ඒ විදිහට තමයි ඉතින් ඔක වෙන්නේ. මේ ෆීල්ඩ් එකට එනවනම් ප්‍රධාන කාරණා 3-4ක් තියෙනවා. අංක එක දැනුම. ඒක එකටම තියෙන්න ඕන. වාහනයක් ගත්තාම අපි ගත්තොත් D22 එක අපිට S2 පියාගෙන උනත් මේකේ හැඩ ටික කොහොමද වෙන්නේ කින්දමන්ද ඒ ටික ඔළුවේ තියෙන්න ඕන. අපි වැඩක් කරනවා නම් මම අර ඔයාගේ මතුරුවට එන්න අපි වැඩක් කරනවා නම් පැහැදිලි පිළිසිදු පිළිවෙලකට කරනවා. හරියාකාර ඩ්‍රොවින් එකක් තියෙන්න ඕන. අපි පාවිච්චි කරන මැටීරියල් එකක් ගැන අපි දැනගෙන ඉන්න ඕන. මේක වෙන්නේ කොහොමද කියන මූලික ඒ වගේ කාරණා කීපයක් හරියට කරගත්තොත් මුලින් ඉඳන් මේකේ ගමනක් යන්න පුළුවන්. ඇත්තට දැන් මේ වගේ ශේෂ්ත්‍රයක ඉන්නවා නම් කාගේ හරි අත්වලක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඔබට බිරිඳගෙන් සහ ගෙදරින් ලැබෙන කොහොමද සහයෝගය? නිදහසේ මේක කරගෙන යන්න දෙන සපෝට් එකම හොඳටම ඇති. සාමාන්‍ය ෆැමිලියක් ගත්තම ෆැමිලි එක අද කාලේ තියෙන ගැටලු දන්නවනේ. අමුතුවෙන් කියන්නේ අර ප්‍රශ්න තියෙනවා, මේ ප්‍රශ්න තියෙනවා, ආර්ථික ප්‍රශ්න තියෙනවා, ලෝන් වල රටේ තියෙන ප්‍රශ්න ලෝන් දාන්න අර වගේ. ඉතින් මේ හැම දෙයක් එක්කම ඔළුව නිදහසේ මේක කරගෙන යන්න දෙන එකම හොඳටම ප්‍රමාණවත්. කිසිම බලපෑමක් නැතුව. එතකොට දැන් මේ වගේ නිර්මාණ කරන්න පුළුවන් ශිල්ප ක්‍රම ගත්තොත් අතින් නිර්මාණය කරන ආකෘති පමණක් නිර්මාණය කරන්න පුළුවන් සාමාන්‍යයෙන් මෙහෙම කැටගරි දෙකකට කැඩුවොත් එහෙම හෑන්ඩ් මේඩ් එකයි 3D printing කියන එකයි කරන්න පුළුවන්. සාමාන්‍ය වෙන රටවල් වල යුරෝපියන් රටවල් ඇමරිකන් රටවල් වල එහෙම යන්නේ දියුණුවත් එක්ක ඒ කට්ටිය ඒව කරාට ඒ කට්ටිය කැමති හෑන්ඩ් මේඩ් වලට. ඒක කලාවක්නේ. ඒ කට්ටිය ඒක අදහනවා ආගමක් වගේ. ඉතින් ඒකට ලොකු ඉල්ලුම ලෝක පුරාම තියෙනවා. හැබැයි ලංකාවේ කියන්න කනකාටුයි අපේ කට්ටිය දැන් අපි මේ බස් එකක් එහෙම ගත්තොත් එන්න මේ වගේ ෆුල් ඔප්ෂන් බස් එකක් හදලා ඒක නේලන් බස් එකක් ෆුල් ඔප්ෂන් කරලා මොඩිෆිකේෂන් කරලා 3D කරන්න පුළුවන් නම් 3D වලින් උත් වැඩ කරලා හෑන්ඩ් මේඩ් උපරිම මේ කැපැසිටි එකක් දාලා උපරිම මහන්සි වෙලා රුපියල් 1500 තමයි ඉල්ලන්නේ. ඒක යාලට දැනුමක් නැද්ද එහෙම නැත්නම් ඒක රස්සාවට කරන ගෞරවයක්ද කියලා හිතා ගන්න බෑ. අර ඒ වගේ නෙමෙයි අර පින රටවල වල කට්ටිය ඒක වටිනාකම් සම්පූර්ණම දැන් අපි ලක්ෂ 2.5ක කියන මොඩල් එකට ඒ කට්ටිය ඩොලර්ස් වලින් අපිට දාලා අපිට චේන්ජ් ලැබුණා ලක්ෂ 3.5ක් ඉතින් වැඩිපුර ගන්නත් අපිට එන්න සන්තෝෂෙන්ද ලංකාවෙත් එහෙම කස්ටමර්ස්ලා ඉන්නවා අපි කරලා දෙන්නේ මේ ඊපෙරද බස් දෙක තුනක් ගියා එයාලා අපි කියපු ගානට වැඩි අපතර ගන්නක් දීලා තියෙනවා ඒකට සතුටුයි ඇත්තටම පාරිභෝගිකයෙක්ගේ මූණ බලලා එයාගේ මොඩල් අපි හදපු නිර්මාණය දැකලා ඒ සතුට දැකලා අපි සතුටු වෙන එක ඔයාලට වදින්න පුළුවන් වෙන කාට සල්ලි වලට ගන්න වෙන්නේ මම ගන්න සතුට
දැන් මම ඔයාට මේක හදලා දුන්නාම ඔයා බලාපොරොත්තු වෙච්ච දෙයට වැඩිය ලොකු දෙයක් විතර තිබිලා ඒ මූණෙන් ඇක්ෂන් එක එනවනේ සතුට. ඒක මම දකින්නකොට මට ඒ එන සතුට කාටවත් සල්ලියටවත් ගන්න බෑ. ඒකත් ඇති හොඳලම ඇත්තෙන් ප්‍රමාණයක්. ඒකට වටිනාකමක් දෙනවා කියන්නේම ඒක අනිවාර්යයි. අපෙන් ගත්ත කවුරුවත් කම්ප්ලේන් නෑ. නැතුව නෙමෙයි මුල් කාලේ තම පොඩි දේවල් තිබ්බ මෙන්න මේ වෙනස්කම් කරන්න මොකද අර අපි ඇදුවා ෆොටෝස් එක විතර දාමු වීඩියෝ එකක් මේ ටාටා LPO 12 කියලා LPS 12 LPO 12 ඒකේ සයිට් කන්න කියන්නේ අපිට ෆොටෝ හොයාගන්න නෑ ඒක ඔරිජිනල් ඒ කස්ටමර් කතා කරලා එයා පොඩි කාලේ එයාගෙත් මම හිතන්නේ අවුරුදු 55ක් විතර ඒවා එයා පොඩි කාලේ ඉඳන් ගිය බස් එක එයාගේ ඔළුවේ තියෙන එක එයා පොළ කෑලි වල මට ඇදලා WhatsApp කරනවා මම ඒක බලලා ඔළුවට දෙයක් දාගෙන මම හදනවා ඊට පස්සේ එයා කල්පනා කරේ එයාට දෙමු ඒක නෙමෙයි ඊට වඩා පොඩ්ඩක් වෙනස් කියන්නේ ඒක බස් එකක් අපි හදලා තියෙන මොඩල් එක සාමාන්‍යයෙන් පැය 200ක් 220ක් විතර යන මොඩල් එකකට පැය 400 සමහර මේ වගේ දවස් ගණන් වලින් නෙමෙයි අපි අය කිරීම පවා කරන්නේ දවස් ගණන් වලින් ගත වෙන පැය ගණන් ඒකට තමයි වටනකම දෙන්නේ වටනකම තියෙන්නේ ඉතින් බස් 3ක් විතර හදන කාලේ ගිහින් තියෙන ඒ වගේ එහෙමත් අපි යෝග බාර ගන්නවා කොච්චර පාඩුණත් දෙනවා කියුවනම් දෙනවා කියපු ගානට කියපු වෙලාවට අනිවාර්යයෙන්ම ඉස්ට මොඩල් අපි අනිවාර්යෙන් දෙනවා ඒ වගේම අපිත් එක්ක මේ වෙනකොට 7 දිනක් විතර වැඩ කරනවා මෙහි මේ ෂොප් එකේ 3 දිනක් විතර ඉන්නවා තව එක ටික ගෙවල් වල ඉඳගෙන ඒ කියන්නේ තනියම යන ගමනක් නෙමෙයි තව කෙනෙක් ඇදගෙන යන්න පුළුවන් නම් අන්න ඒක දැන් වටිනාකම මම හිතනවා ඉතින් ඒ කට්ටියත් ඇත්තටම සතුටු වෙනවා ඒ කට්ටිය ජොබ් දෙනවා පොඩි ළමයි ඉන්න O level කරන කට්ටිය ඉන්නවා A level කරන කට්ටිය ඉන්නවා part time ඔය දවසට කම්පියුටර් ගේම්ස් ෆෝන් ගේම්ස් ගහන එතකොට සෙල්ලම් කරන්න යන වෙලාවෙන් පැය දෙකක් තුනක් මහන්සි වෙලා ඒ කට්ටිය ඒකිනුත් පොඩි සතුටක් ලබලා අතට යම් කිසි මුදලක් ගන්නකොට මේ ගෙවල් වල මිනිස්සුන්ට මම හිතන්නේ ඒක තේරෙනවා ඇති මේකෙම වටිනාකමක් තියෙනවා කියලා. හොඳයි රුවන්යි දැන් අපි දැන් මේ සුට තියෙනවා මේ රුවන්යි විසින් අතින් නිර්මාණය කරපු නිර්මාණය වෙමින් පවතින නිර්මාණය වෙමින් පවතින රිපෙයාර් වලට ආපුවා. ඉතින් අපි දැනගන්න කැමති සාමාන්‍යයෙන් මේ වගේ නිර්මාණයක් කොච්චර කාලයක් යනවද? සාමාන්‍යයෙන් පැය ගණන් වලින් කිව්වට ගොඩක් කට්ටියට තේරෙන්නේ නැහැ නේ. මම සාමාන්‍ය කියන දැන් ඇත්තටම ලංකාවේ ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ මොඩල්ස් කියන්නේ ලේලන් බස් එක කියලා. මොඩල්ස් කියන්නේ ඒක නෙමෙයි. ඒක ලොකු පරාසයක තියෙන එකක් නෙමෙයි. ලේලන් බස් එකක් ගත්තොත් ඔරිජිනල් කම්ප්ලීට් يعني ඔරිජිනල් කම්පැනි කන්ඩිෂන් එකට එකක් හදනවා නම් 1/24 කියන ස්කේල් එකෙන් කරොත් දින 35 30 අතර කාලයක් අනිවාර්යයෙන්ම යනවා. මොඩිෆිකේෂන් එක කරන මොඩිෆිකේෂන් එක අනුව තමයි දවස් 70 වෙන්න පුළුවන් 30 වෙන්න පුළුවන් 60 වෙන්න පුළුවන් සමහරවිට අඩි 3ක වගේ ලොකු ස්කේල් එකකට එකක් හදනවා නම් මාස ෆුල් ඔප්ෂන් එකක් සාමාන්‍යයෙන් අපි මාස 3ක් වගේ ඉල්ලනවා. සාමාන්‍යයෙන් මේ වගේ බස් එකක් පටන් ගන්න 1,65,000. ඒ රේන්ජ් එකෙන් පටන් ගන්න බස් 3ක් දැන් හදාගෙන යන ගමන් තියෙනවා. ඔයාලට කැලිටි එක බලන්න පුළුවන් මේ පස්සේ අදුර පස්සේ කටිට වෙනවා. දැන් ඒ වගේම තමයි දැන් මේ වාහන නිර්මාණ වාහන ආකෘති තමයි දැන් මේ අපිට දැක් බලා ගන්න තියෙන්නේ. මේට අමතරව තාම මොනවද කරන්නේ? අපි ගොඩක් කට්ටිය දන්නවා සමහර කට්ටිය දන්නේ නැහැ. අපි බිල්ඩින් කරනවා. දැන්ටත් ටිකක් අපි කරගෙන යනවා කීපයක් තියෙනවා ලංකාවේ අවුරුදු 150 200ක් විතර පැරණි බිල්ඩින් එකක්. ඔව් මේ තියෙන්නේ ටික white terrace කියලා බිල්ඩින් එකක් කොළඹ තියෙන්නේ. ඒකේ ඩ්‍රෝවින් එක පෙන්වන්න පුළුවන් අපිට. මේ තියෙන්නේ එක එක කොටසක්. සාමාන්‍ය මේ කෑල්ලේ මේ සෙට් එක හදන්න යන පැය 6ක්. පැය 6ක්. ඒක කාලයක් තමයි කැප කරන්නේ. ඒකට ඉතින් වටිනාකම හිතන් හිතා ගන්න පුළුවන් කස්ටමර්ස්ලා දන්නවා. මේ වගේ දෙයක් ගන්නකොට දන්නවා මේකේ වටිනාකම සාමාන්‍ය ලොකු රේන්ජ් එක යන එක. ඉතින් එයා ඕකේ නම් අපිටත් ඒ විදිහට කරලා දෙන්න. තව මීටත් වැඩි හොඳට කරන්න පුළුවන් තව කාලය අරගෙන එයා ලොකු රේන්ජ් එකට යනවා. ඒ කියන්නේ අපි මේක හදලා ඉවර වුණාට පස්සේ වීඩියෝ කරගෙන බලමු අර ඩබල් ටික බස් එක මම ෆොටෝ පෙන්නන්නම් ඒ කස්ටමර්ම තමයි ලංකාවේ හොඳ ප්‍රසිද්ධ මිනිස්සේ හරි හොඳ මිනිස්සේ මම සමග දීලා මේ ඉතින් අපිට වැඩ දෙනවා ටිකින් ටිකට මේව බිල්ඩින් අපි දැන් 4ක් විතර කරලා තියෙනවා ගොඩක් කට්ටිය දන්නවා අපේ YouTube channel වල එහෙම දාලා තියෙනවා මේ කෑලි දෙක හදාගන්න 15කට වැඩි ගිහින් තියෙනවා මේ හතරම හදන්න කාමරේට ආවම අයියාගේ දැන් මේ වැඩ කරන ස්ථානයට ආවම මම අපූර්ව නිර්මාණයක් දැක්කා මෙන්න මේ බස් එක. දැන් මේ බස් එක ගත්තොත් මේ අපිට මේක ලංකාවේ නම් දැක ගන්න පුළුවන් බස් එකක් නෙමෙයි. මේක නම් පොඩ්ඩක් කියන්න බෑ. මේක මෙට්‍රෝ කියන බස් එකක්. මේක ඇමරිකන්. මේක ඇමරිකන් ගිහිල්ලා
එයාලගේ දරුවෙක් අතෙන් වැටිලා රිපෙයාර් එකකට ආපු එකක්. ඊට පොස්ට් එක එන පොස්ට් එක රිපෙයාරින් කොස්ට් එක ඔක්කොම ගියා. අන්න ඒකයි මම කිව්වේ හෑන්ඩ්මේඩ් කියන එකේ වටිනාකම දැන් සාමාන්‍යයෙන් මේක අපි කියමුකෝ ලක්ෂ එකමාරකට ඒ දවස්වල සේල් වුණ එකක් කියලා. දැන් එන shipping එක යන shipping එක ඔක්කොම රිපෙයාරින් කොස්ට් එකක් දාලා මේක අපිටම කියලා කරගන්නවා කියන්නේ මේකට තියෙන වටිනාකම හිතනවා. විශ්වාසයෙන් මේක මේ 948 වගේ මට මතක. මේක 2 ස්ටොක් එන්ජින් එකක් තියෙනවා. 2 ස්ටොක් එන්ජින් එක මේකේ දොරවල් channel ඔක්කොම channel නම් සීල් ටයිප් එක ඉන්නේ. දොරවල් ටික අරින්න වහන්න පුළුවන් ලයිටින් ඔක්කොම තියෙනවා. ඒ සෙට්ම මීටර් බෝඩ් සීල් සෙට් එකේ ස්කේල් එකටම තියෙනවා. ඒක උඩ රැක් ටික ඒක අල්ලගෙන යන බටර්ස් ඒ ටික රෝද ටික නම් ගලවලා නැත්නම් තියෙන මේ අරගෙන ඒකට එනකොටම කැඩලා තිබ්බේ මේ විදුරු පැනලා. ඉතින් මේක ටික දවසකින් අපේ මේ යුද්ධ ප්‍රශ්න ඉවර වුණාම මේක හදලා මේක යනවා. මේ බස් එක ගත්ත ඕන පෙන් බස් 12ක් කිල්ලලා තියෙනවා. ලොකු ගානක් එකක් ලක්ෂ 180ක් වගේ. ගානකට වැටෙන 12ක් කිල්ලලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ටික ඉවරෙච්ච ගමන් එයා ඒකත් ගන්නවා කියලා කිව්වා. ඉතින් මේක බැලුව බැලමින් ඉතින් ලොකු ව්‍යායාමයක් තමයි ඉතින් මේකත් මේ වගේ නිර්මාණය කරන එක. සාමාන්‍ය ලංකාවේ තියෙන ලේලන්ඩ් බස් එකකට වැඩිය මේ දාර සෙට් එකේ එළියට පන්නලා ගන්නවා කියන්නේ දැන් ඔයාලට තේරෙනවද නේද? ලංකාවේ කට්ටියට මේක ස්ටිකර් කරලා ලොකු පෙනුම දෙන්න. මේක පොඩ අපාට වෙලා තියෙන්නේ. ලොකු පෙනුමක් කිල්ලනවා. සාමාන්‍ය අපි කිව්වොත් එහෙම පේන්ට් එක ගැන කිව්වොත් එහෙම 2K පේන්ට් එකක් හරි ඊට පස්සේ කුළුලින් ලෙකර් එකක් ගහලා මේ කට්ටිය එහෙම බෑ. මෙයාලට කම්පියුටර් එකක්වත් පාවිච්චි කරන්න බෑ මේ හෑන්ඩ්මේඩ් විදිහට. ඒකත් අපේ තියෙන ක්‍රමයක් තියෙන ස්පොන්ජ් වලින් පින්සල් වලින් ඒ සිස්ටම් එකට තමයි කරන්නේ. මීට අමතරව මේ තවත් එකක් දැක්ක මේ අය හදවතින් පවතින මේ ස්ටාර්බස් එකක්. පොඩ්ඩක් ඒක නම් පොඩ්ඩක් රෝසා එකක්. මේක ලංකාවේ කෙනෙකුට අපේ ඉන්නත් කලාකාරයෙක්. මේ එයාට තමයි හදන්නේ. මේක සාමාන්‍ය 55000ක් විතර වෙනවා. තව බොහොම පොඩි ප්‍රමාණයක් තියෙන ඔක්කොම ඉවරයි වැඩ. මේක හොඳ හයියට පොඩි මේක එකපාරක් කපලා බෝඩ කට් එකක් කරලා තව පිට බෝඩ් එක ගහලා ලෙකර් බෝඩ් එක ගෙවනවා ඉවරයි. දැන් අපි මේ නාලිකාවේ බලන මේ ප්‍රේක්ෂක මේ ජනතාව දන්නවා ඉතින් මේවා අතර අමුද්‍රව්‍ය මේ 아무තෙන් කියන්න ඕනේ ඒ ගැන මේ අපි වීඩියෝ වලින් අපි ඉදිරිපත් කරලා තියෙනවා මේවා අදන මේ ආකාරය පිළිබඳව. ඉතින් මේ තවත් නිර්මාණයක් මම දැක්ක මේ මෙන්න මේ දුබුරු පාට තියෙන බස් එක. ඒකත් ගමු අපි ගමු. මේක ඇත්තටම ලක්ෂණ අපේ මල්ලි කෙනෙක් වැඩ කරනවා. මේ අපේ කෝස් එක කරායා. අපි ෆලෝ මුලින්ම මම හැදුවා. ගොඩක් වාහන හදලා තියෙනවා. හැබැයි 100%ක්ම නිවැරදි ස්කේල් එකකට හරි සමාන දෙයක් කරන්න අපේ කෝස් එක කරලා ඉගෙන ගත්තා. කෝස් එක ගැන සෙමීට අපි ඉදිරියේදී කතා කරමු ඉස්සරහට. මේ තියෙන තේ හදපු ලස්සන නිර්මාණය. මේ ලයිටින් ඔක්කොම වැඩ ඔක්කොම කරලා ඉතින් මේක ලෝන අපිට බොක්ස් එකකට දාලා ට්‍රාන්ස්පරන්ට් රෝ විදුලි බොක්ස් එකකට දාලා ඒ විදිහට දෙන්න පුළුවන්. අපි මේක වීඩියෝ අවසානයේ ලයිටින් එකක් දාලා බලන්න. හොඳයි දැන් අය දැන් මේ වගේ නිර්මාණ කරන දැන් ඔයාගේ මාක් කරලා තියෙනවා දැන් මේ සේවාවක් මොනවද සාමාන්‍ය වැදගත්ම දෙයක් කතා කරන්න වීඩියෝ එකේදී අපිට අපේ සේවාවල් වෙන්නේ කොහොමද? සාමාන්‍ය ඔන්ලයින් බිස්නස් එකක් කියන්නේ ලංකාව ගත්තොත් එහෙම ඇත්තටම හොරු කියන මතේ වැඩිනේ. ඔයාලා දන්න අපි කවුරුත් දන්නවා කෑෂ් ඔන් ඩෙලිවරිද කරන්නේ නැත්නම් හදලා ඉවර වෙලා සල්ලි දෙනවද? ඒ වගේ නිකන් අර වෙයිද නැද්ද කියලා මේ තියෙනවනේ ඉතින් ප්‍රශ්න ටිකක්. ඉතින් අපි මේ වැඩ පටන් ගන්නකොට දැන් අපි කිව්ව ඔයා අපිට දුන්නා කියලා බස් එකක් ඕඩර් එකක් 55000 රේන්ජ් එකකින් යන බස් එක ඕඩර් එකක්. ඒක අපි සාමාන්‍යයෙන් රුපියල් 20000 15000 විතර ඇඩ්වාන්ස් එකක් ගන්නවා. ඒක අරගෙන පටන් ගත්ත දවසේ ඉඳන් අවසන් වෙනකම් අපි අප්ඩේට් දෙනවා. අප්ඩේට් එක දෙනවා. ඔයා බලාපොරොත්තු වෙච්ච ඔයා දුන්න ෆොටෝ එක අපි මුදන් රෙජින හරි මොකක් හරි එකක් කිව්වා කියලා. ඒකේ රියල් හයි කොපියක් අපි දෙනවා. ආරම්භයේ සිට අවසන් කරනවා. එතකොට අපේ යතින් මොකක් හරි මිස්ටේක් එකක් වෙලා තිබ්බ හරි කස්ටමර්ගේ යතින් මොකක් හරි අපිට හඳුන්වා දෙන්න බැරි වෙච්ච දෙයක් හරි තිබ්බොත් අර ආරම්භයේ ඉඳන් අවසානට යන අප්ඩේට් එකේදී ඒක ටක් ගාලා නෝට් වෙනවා. ඒක ඔයාටත් පුළුවන් මටත් පුළුවන් කරගන්න. ඊළඟට අපි කියමුකෝ අපි බලාපොරොත්තු වෙච්ච ඔයා මම දැන් කියන මෙන්න මේ කන්ඩිෂන් එකේ මෙන්න මේ විදිහට මෙන්න මේ ආකාරයට තමයි 55000 රේන්ජ් එකට අපි දෙන්නේ. ඔයා ගාව ඒක මම දෙන එක තියෙනවනේ විස්තරේ. ඒ කියපු දේවල් නැත්තම් ඔයා දෙන්නේ මට රුපියල් 25000 නම් ඇඩ්වාන්ස් එක මම ඔයාලට 50000 ඩබල් කරලා දෙනවා ඇඩ්වාන්ස් එක.
ඒ සර්විස් එක අපේ තියෙනවා. ඊට අමතරව වොරන්ටි එකක් දෙනවා. ඒ කියන්නේ මොඩල් එකෙන් මොඩල් එකට දැන් එකින් එකට කියන්න බෑ කොච්චර වොරන්ටි එකක් දෙනවද කියන එක. මේ මොඩල් එකේ කන්ඩිෂන් එකයි ඒකට දාන මුදලයි එක අපි වොරන්ටි එකක් දෙනවා. I think පොඩි රිපෙයාර් එකකින් ආපු වෙලාවෙ ඉතින් සාධාරණ කරලා දෙනවා. ආසාවට කරන දෙයක් නෙමෙයි මේක. ඇත්තටම දැන් මේ දැන් අපි දැන් වීඩියෝ එක බලලා සහ දැන් අයියව දැන් අඳුරගත්ත මේ ඕනම කෙනෙක්ට දැන් මේ භාණ්ඩයක් මිලදී ගන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒක නත් පොඩ්ඩක් මේ මතක් කිරීම කරමු. කන්ටැක්ට් කරගන්න කොහොමද? මෙහෙමයි වීඩියෝ එක බලපු ගමන් අපිට කතා කරලා අද බස් එකක් දෙන්න පුළුවන්ද හෙට බස් එකක් දෙන්න පුළුවන්ද කියලා අහන්න එපා. මේ වෙනකොට ලබන අවුරුද්දේ නොවැම්බර් දෙසැම්බර් වෙනකන් ඕඩර්ස් ඇවිල්ලා තියෙනවා. ඒ අතර කාලේ අපි තව පිරිස වැඩි කරගන්නවා අපි ටික ටික. ඒ කට්ටිය හරහා අපේ අධීක්ෂණය යටතේ සම්පූර්ණව ලස්සනට වැඩි කරලා දෙන්න පුළුවන්. මම කන්ටැක්ට් කරගන්නවා 077 57 10 757 WhatsApp නම්බර් එක. 075 499 83 45 මගේ නෝමල් නම්බර් එක. ඔකට කෝල් එකක් කරලා මැසේජ් එකක් කරලා දාලා අපේ ටීම් එකේ කවුරු හරි අනිවාර්යෙන්ම WhatsApp එකට එනවා. නිතරම ඔන්ලයින් ඉන්නවා කියන ටීම් එකේ. ඒ කට්ටිය හරහා විස්තර සම්පූර්ණව දැනගන්න පුළුවන්. මිල සාකච්ඡා කරගන්න පුළුවන්. තව ප්‍රධානම දෙයක් තියෙනවා. දැන් අපි මේ මොඩල් එකක් ගත්තොත් අපි කියමුකෝ මේක ඉස්කෝලේ දරුවෙකුට හදන්නේ. ඒ කියන්නේ එයා ආසයි. හැබැයි එයාට මේ රුපියල් 55000 කියන රේන්ජ් එක සාමාන්‍යයෙන් වැඩි හිටි මිනිස්සුන්ට උනත් අද කාලේ ගත්තොත් එහෙම මේ 55000 කියන මාස භාගය ජීවත් වෙන්න වියදමන්නේ අමාරුයිනේ දරා ගන්න. අපිට පුළුවන් මේක කොටස් වශයෙන් කඩලා දෙන්න. වාරින් වශයෙන්. ඒ මොඩල් එක අනුව පළවෙනි ඉරදාන ගන්න, දෙවෙනි ඉරදාන ගන්න, තුන්වෙනි මාස 5ක් වගේ 10 වගේ දාලා මේක කිව්වා. හැබැයි මේක අපි දීලා සල්ලි ගන්නව නෙමෙයි. මාස් 5ක් ගෙවල ඉවර වෙලා මේක අරගෙන මොකද නැත්තම් කිවීමේ ක්‍රමයට දෙනවා කිව්වම අපේ කට්ටිය ගොඩක් කතා කරලා කියනවා ඔයාලා අර වීඩියෝ එකේ කිව්වනේ අර channel එකේ කිව්වනේ කිවීමේ ක්‍රමයට දෙනවා කියන්නේ මොකද්ද කිවීමේ ක්‍රමය කියන්නේ මොකද මේවට ඇත්තවම වල පොතක් නැහැනේ ළඟ තියාගන්න අපේ එකට මේක අරන් ගියොත් ගියාම තමයි ලැබෙන එක ෂුවර් කරන් සමහර වෙන්නේ ඉතින් ඒකින්ද කොටස් වශයෙන් ගෙවල ඉවර කරගෙන අරන් යන්න පුළුවන් ඒ සර්විස් එක තියෙනවා මේ කිව්වාගේ තමයි ඉතින් දැන් රුවන් අයියා නැත්තම් මිස්ටර් මොඩල් කියලා හඳුන්වන්නේ වාට මේ දැන් ආස කරන වාහනයක් සහ මේ ගොඩනැගිල්ලක් වුණත් ඉතින් අයියර කියලා ඔන්න හදාගන්න පුළුවන් සහ මිලදී ගන්න පුළුවන්. මීට අමතරව දැන් ආයේ මේ වගේ ශේෂ්ත්‍රයක ඉන්නකොට අනිවාර්යයෙන්ම තියෙන්න පුළුවන් ටාගට් එක. අනිවාර්යයෙන්ම අනාගත බලාපොරොත්තු තියෙන්න පුළුවන්. මොන වගේ දේවල්ද දැන් පොඩියට තිබ්බ ටාගට් එක මේ වගේ තැනකට එනවා කියන එක එදා. මීට අවුරුදු 12කට 15කට කලින් තිබ්බේ. ඒ කියන්නේ තමන්ගේම තැනක අර අපේ චානකමල්ලි කියන වගේ මගේ බොස් මම වෙනවා වගේ නිකන් මගේ යටතේ කියන්නේ අර පහත් කර නෙමෙයි මාත් එක්ක සහයෝගයෙන් සහෝදරයෝ වගේ කට්ටියක් එකද ටීම් එකක් විදිහට වැඩ කරගෙන යන ටාගට් එකක් තිබ්බා. දැන් ඊළඟට තියෙන ලොකුම ටාගට් දෙකයි තියෙනවා. ඒ කඩින් දෙක පැන ගන්න තමයි උඩටම try එක දෙන්නේ බැරි කමක් නැති වෙයි. අංක 1 ලංකාවේ මේ ශේෂ්ත්‍රයේ පිළිගත්ත සහතිකයක් එක්ක දෙන්න පුළුවන් කෝස් එකක් කරලා ඇකඩමියක් කරන එක. ඒකට මේ ෆීල්ඩ් එකේ දැනට ඉන්න අපේ ප්‍රවීණයෝ කීප කොටසක් ඉන්නවනේ. ඒ සෙට් එකම අපිට සහයෝගය දෙන්න පොරොන්දු වෙලා ඉන්නේ. මේක කරගෙන යන්න මෙහෙමයි හොඳ වැඩක් මෙහෙම කරමු කියලා කියන්නේ වයස අඩු වැඩි වශයෙන් මේ ෆීල්ඩ් එකේ ඉන්න ඔක්කොමලා මේ වැඩේට කැමතියි. අපි මේ දෙයක් කරමු කියලා රජයත් එක්ක කතා කරලා දැම්මම අපිට ඒ වගේ දෙයක් කතා කරන්න බෑ. රටේ තියෙන ප්‍රශ්නත් එක්ක ඒ වගේ දෙයක් කතා කරලා තේරුම් ගන්න. හරිද? ඊළඟ ටාගට් එක තමයි ඒක නම් අහිංසක බලාපොරොත්තුව. අපේ රටේ ඉන්නව නේද ආබාධිත වෙච්ච රණවිරුවා. ඔව්. අන්න එයාලට මේ කෝස් එක නොමිලේ කරවල. ඒ කියන්නේ සම්පූර්ණම ආබාධිත වෙච්ච කට්ටිය නෙමෙයි. ඉනෙන් පල්ලෙහා වැඩ කරන්නේ නැති ආබාධ වෙච්ච කට්ටිය. අත් දෙකයි ඔළුවයි එක හැක් හරි එක කණක් හරි වැඩ කරන ක්‍රියාකාරී කියන්නේ සොල්දාදුවෙක්ට අපේ රණවිරුවෝ මේ වගේ දේවල් පුරුදු කරලා ඉතින් දුන්නොත් ලංකාවෙන් පිටරටකට මේක එක්ස්පෝර්ට් කරන්න ලොකු හයියක්. රජයක් අනුග්‍රහයෙන් රජයක ත්‍රිවිධ හමුදාවක ආබාධිත වෙච්ච පුද්ගලයෙක් අතින් මේ වගේ නිර්මාණයක් වුණා කියන්නේ ඒක වෙන්නම ලෙවල් එකක්. මට පුළුවන් නම් මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න කවුරු හරි මේ සම්බන්ධ යොමු කරගන්න පුළුවන් නම් මම හැම ප්‍රෝග්‍රෑම් එකකම වගේ කියලා තියෙනවා මේ දේ මට පුළුවන් නම් කවුරු හරි යොමු කරලා දෙන්න කියලා. ගොඩක් වටිනවා. ඔය ඇත්තම දැන් අහිංසක කලාකාරයෙක්ගේ අහිංසක බලාපොරොත්තු ටික තමයි මේ කිව්වේ. ඉතින් ඔයාලත් ඉතින් දැන් මේ අජේ කවුරු නිලධාරී කවෝ මේකට නිලධාරී බලනවා නම් ඉතින් මේ ශේෂ්ත්‍රය තවත් ඉහළට ලංවන්න නැත්නම් ස්වයංක්‍රියාවක් විදියට මේ සමාජයට මේ අතුලත් කරන්න පුළුවන් නම් ඒක තවත් වටිනවා කියලා මම හිතනවා. හොඳයි දැන් අයියේ දැන් මේ වගේ ශේෂ්ත්‍රයට යන කැමති පිරිස ඉන්නවා දැන්. දැන් මේ වීඩියෝ එක බලලත් ඕන අද දවසේ වුණත් මේ
වාහන ටික දැකලා මේ අයියාගේ වැඩ ටික දැකලා ඔන්න ආසාවක් ඇති වෙන කෙනෙක් ඉන්න පුළුවන්. දැන් අයියා මේ මුලින්ම කිව්වා මේ පැකේජ් වගේක් කිව්වා. මේ අමුද්‍රව්‍ය දෙන ඊට පස්සේ මේ පැකේජ් මේ වගේ තියෙනවා අන්නේ පොඩ්ඩක් ඒ ටික මතක් කරගන්න. අපි ඒක කතා කරමු. සාමාන්‍ය මෙතන තියෙන්නේ අපි හදපු ඒ වගේ 100ට ඍණ ගාන. මේ වෙනකොට වාහන අයිටම් 4500 5000කට ආසන්න ප්‍රමාණයක් අපි හදලා තියෙනවා. ෆොටෝස් තියෙනවා. අපි පැකේජ් ගැන කතා කරොත් එහෙම අපේ ගාව තියෙන පැකේජස් වර්ග තුනක් දැනට. ඒ කියන්නේ බේසික් පැකේජස් තුනක්. 5500 එකක් තියෙනවා, 7500 එකක් තියෙනවා, 9500 එක පැකේජ් එකක් තියෙනවා. ඔය හැම පැකේජ් එකකටම හම්බ වෙනවා ඒකට අදාළ කරන මුදලට හරියන්නේ වාහන බස් එක. දැන් බස් පැකේජස් තමයි ගොඩක්. ඕනම පැකේජ් එකක් අපිට දෙනවා. බස් එකක් හදන්න ඕන බෝඩ් ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරන බෝඩ් වර්ග 2mm 3mm 4mm කියන කැටගරි තුනෙන්ම හරි කැටගරි දෙකකින් හරි ඒක හම්බ වෙනවා. ඊට අමතරව අපිට හම්බ වෙනවා ගම් එකක්. මේ තියෙන ෆෝම් බෝඩ් වල මේ ගම් ටිකක් ගන්න. මේ ගම් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ පේපර් කටර් එකක් හම්බ වෙනවා. තල සෙට් එකක් හම්බ වෙනවා. ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ තියෙනවා වගේ ඩ්‍රෝවින් එකක් හම්බ වෙනවා. ඩ්‍රෝවින් එක ෆොටෝස් ටිකක් දාම මේ ප්‍රධාන වශයෙන් ඒකේ 124 කියන ස්කේල් එකේ ඩ්‍රෝවින් එකක් හම්බ වෙනවා. සාමාන්‍ය එළියේ ඩිසයිනර් කෙනෙකුට කියලා ඩ්‍රෝවින් එකක් හරියම ඩ්‍රෝවින් එකක් අඳව ගත්තොත් සරල එකක් 3500ක් වගේ මුදලකට යනවා. එහෙම බැලුවොත් එහෙනම් බෝඩුයි ගමුයි පේපර් මේක නොමිලේ කරන දෙයක්. ඒකේ ප්‍රධානම දේ තමයි අපි මේ හැම පැකේජ් එකෙන් 5500ට 7500ට 9500ට කැටගරි තුනටම වෙන වෙනම WhatsApp group තියෙනවා. ඒකට අදාළ කට්ටිය ඒකට දානවා. දැන් අපි බැලුවොත් එහෙනම් කට්ටියට හිතන්න පුළුවන් WhatsApp group එකට දාලා මොකද්ද මේ මිනිස්සු කරන්න හදන්නේ. දැන් මේ හිතමු ඔයාම මගෙන් ඉස්සෙල්ලාම පැකේජ් එකක් ගන්නවා 5500 පැකේජ් එක. ඔයාව දානවා මම 5500 group එකට. ඊට පස්සේ ඔයා දැන් හදාගෙන යනවා අපේ කට්ටිය ටීම් එක කට්ටියත් උදව් කරනවා. තව ඉන්න කට්ටිය ජාලුත් උදව් කරනවා. group එක ඇතුලේ chat එක යනවානේ. ඊට අමතරව ඊට පස්සේ කාලෙක තව කට්ටියක් ගන්නවා පැකේජ් එක 5500 එක. එයාවත් අපි ඇඩ් කරනවා group එකට. ඒ දරුවා හදාගෙන යනකොට අපි හත වසරේ දරුවෝ කුඩා දරුවෙක් කියලා. ඒ දරුවෝ හදාගෙන යනකොට කෝල් කරලා අංකල් මේ හරි හදාගන්න බෑ අයියේ මේ හරි හදාගන්න බෑ මේක කොහොමද එන්නේ. කෙලිම group එකට දාන්න තියෙන්නේ. ඒ පරම්පරාවට කලින් හදපු section එකේ ඉන්නවනේ. ඒ කට්ටිය ඔටෝමැටිකලිව මේ කට්ටියට කියලා දෙන ලොකු link එකක් එතන හැදෙනවා. ලොකු සම්බන්ධතාවයක්. රට පුරාම ගියපු packages වලින් ඒ කට්ටියගේ ලොකු සම්බන්ධතාවයක් හැදෙනවා. ඉතින් ඒක මම හිතන්නේ කවුරුවත් මේ නිකන් කරපු නැති වැඩක්. හොඳ වැඩක්. ඒක ඇත්තටම හොඳ අයිඩියා එකක්. මේ ඔන්න දැන් මේ වගේ ශ්‍රේෂ්ඨ ඉන්නටත් මේ වගේ දේවල් කරන්න පුළුවන්. හොඳ අයිඩියා එකක් ඒක. අනිවාර්යයෙන්ම. හොඳයි දැන් මේ සංවාදය යන අතරතුරේදී ඉතින් මුලින්ම අයියා කිව්වා ඉතින් පාඨමාලා ගැන. ඉතින් මේ සංවාදය යන අතරතුරේදී නිකන් හිතාමතා මගේ හරියට මම මේ පාඨමාලා ටික දැනුවත් කරෙත් නැහැ. ඉතින් මේ වීඩියෝ එක බලන අපේ ප්‍රේක්ෂක ජනතාවට දැනගන්න කැමතියි ඇති අයියා මේ කරන පාඨමාලාව ගැන. ඇත්තටම අපි තාම රෙජිස්ටර් වෙලා හිටියට පාඨමාලාවක් කියන්නේ කෝස් එකක් විදිහට කරන්න ආයතනයක් විදිහට නීතිමය ගොඩක් දේවල් තියෙනවා. ඒවා අපිට එකපාර ගන්න පුළුවන් දේවල් නෙමෙයි. හරිද? සමාජ තැනකට ඇවිල්ලා පිළිගැනීමක් තියෙනවා. ඒ තිබ්බට මේ වගේ දෙයක් එකපාර කරන්න බෑ. ඒකට අධ්‍යාපනික এডুকেෂන් පැත්තෙන් සෑහෙන දේවල් ටිකක් තියෙන අපිට හදාගන්න. ඉතින් ඒ ටික කරගෙන යන ගමන් තියෙන්නේ. ඊට අමතරව දැන් විතරම පොඩ්ඩක් මගේ හරිය වගේ කිව්වේ එන්නේ ප්‍රශ්න නිසා. හරිද? පිළිගත් ආයතනයක පිළිගත් සහතිකයක් දෙන තැනට මේක ගේන්න ඕනේ. පාඨමාලා දැන් අපි කුඩා වශයෙන් කුඩා කණ්ඩායම් වශයෙන් දැනට කරගෙන යනවා. සාමාන්‍ය 6 දෙනාගේ කණ්ඩායම් වගේ මේ කොළඹවට ගම්පහ ඒ යවට 6 දෙනා වගේ ටීම් හදාගෙන ගෙදරට ගිහිල්ලා අපි ඒක කරනවා පොඩි නංග. මේක ඇත්තටම බොරු වටිනාකමක් තියෙන අපි කවුරුත් හිතන්නේ නැති දෙයක්. දැන් අපි කියමුකෝ O level වයසේ ළමයෙක් ඉන්නවා. අද කාලේ සාමාන්‍ය පෙළ දරුවෙක් අපි කියන්නේ හැමෝම නෙමෙයි බහුතරයක් නෙමෙයි සුළු ප්‍රමාණයක් දෙමෝපිය දන්නෙත් නැහැ ගුරුවරු දන්නෙත් නැහැ පාවිච්චි කරන මත්ද්‍රව්‍ය. ඒ කට්ටිය එකට ඇබ්බැහි වෙලා ඉන්නවා. මේ වගේ දෙයකට දවසට පැය දෙකක් හෝ තුනක් ඇබ්බැහි වුණොත් අර වගේ දෙකින් ගලව ගන්න පුළුවන්. අපි කියමුකෝ ළමයි ඉන්නවා පොඩි කාලේ ඉඳන් ෆෝන් දීලා කාටුන් දීලා කවා ගන්න ඒ කාලේ ඉඳන්ම ඒ ළමයි එකට උරු වෙලා ඇබ්බැහි වෙලා ඉන්න ළමයිට මේ වගේ ෆීල්ඩ් එකක් පෙන්නලා දවසට පැය 3ක් හෝ 4ක් මේකට කුරු කරොත් ඒ දරුවගේ මොලෙත් වර්ධනය වෙලා නිවාසිකීත්වයත් වර්ධනය වෙලා අර වෙන පැතිවලට යන එකක් නැවතිලා කම්පියුටර් ෆෝන්ස් ගේම්ස් වලට යන එකක් නැවතිලා පොඩි එක තැනකට කොටු වෙන දෙයක් වෙනවා. මම හිතනවා දෙමෝපියන් වශයෙන් මේ වගේ දෙයක් ළමයෙකුට මේ ෆෝන් එකක් කරන් දෙනවට වැඩිය මේ වගේ දෙයක් කරලා දෙන එක වටිනවා. මොකද අපි ගෙදරටම ඇවිල්ලා ළඟටම ඇවිල්ලා කියලා දෙනවා. කියලා ඇඟිල්ලෙන් අල්ලලා කපන හැටි, කරන හැටි, මදින හැටි, තින්ත ගන්න හැටි A to Z ඔක්කොම කියලා දෙනවා.
ඉතින් ඒ වගේ සේවයක් අපින් වෙනවා. මම නැවතත් කියන්නේ ඉතින් මේ වගේ වටිනාකමක් තියෙන පුද්ගලයෙක් ඉතින් ඒ වටිනාකමට ඔබේ වටිනාකම දෙන්න කියලා. ඉතින් මේ මෙන්න මේ දකිනා වගේ පුංචි පොඩිත්තෙකුට උනත් මේ වගේ නිර්මාණ කරන්න අපිට දෙන්න පුළුවන් සහ ෆෝන් එකක් සහ ඔය කාටුන් බලනවට අමතරව අපිට මේ වගේ නිර්මාණශීලී වැඩක් මේ පුංචි දරුවෙක් කරහා ගෙන එන්න පුළුවන් අවස්ථාවක් ඉතින් මේ සඳහා අපිට උදා කරගන්න පුළුවන්. හොඳයි දැන් ඔයා දැන් මේ වගේ නිර්මාණ කරද්දි දිවාරය බෙහෙසින් මේ වගේ නිර්මාණ කරද්දි අනිවාර්යෙන් මේ කාලය පිළිබඳ ගැටලුවක් එනවනේ. ඊට පස්සේ දැන් පෞල් පසුබිමෙන් එන්න පුළුවන්. ඊට පස්සේ නෑදෑ හිතු මිතුරන්ගෙන් අනිවාර්යෙන් මේගොල්ලොත් එක්ක ඉන්න කාලය තමයි මේ නිර්මාණ කරා මේ ඒවා යොදාගන්නේ. ඒ කියන්නේ ඔබ කාලය එකේ ගොඩක් කට්ටිය ඉදිරි ප්‍රශ්න තමයි කාලය මදිකම. අපි දෙන දවසට දෙයක් දෙන්න පුරුදු වුණා අනිවාර්යෙන් ඒක දෙන්න ඕනේ. මොකද කෙනෙක් ආසාවට කරන දෙයක් එක ප්‍රසන්ට් එකක් දෙන්න, ගිෆ්ට් එකක් දෙන්න, බර්ත්ඩේ ගිෆ්ට් එකක් කරනවා. ඒ වගේ දෙයකට ටයිම් තියලා කරන වැඩක් අපි අනිවාර්යෙන් දෙන්න. ඒකේ කළමනාකරණය කරගන්නවා කියන්නේ ඇත්තටම සෑහෙන අමාරුයි. ගොඩක්ම මහන්සි තියෙන නිදි වැරීම තමයි. ගෙවල් වල කට්ටියකින්, පවුලේ කට්ටියකින් අපි පාටිස් වලට යන ඒවා නම්මන ඔක්කොම පැත්තකට තියලා ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. ඒක මේ කාලේ කළමනාකරණය කරන සාමාන්‍ය අපි ගොඩක් දුරට වැඩ වෙන්නේ රැයට. දවසට පැය දෙකක් හෝ තුනක් දෙකක්. ඒතර ටික මේ උපරිම පැය 4. පැය 4න් යන නිදි දැන් අවුරුදු 4-5 තිස්සේ නිින්දක් නැහැ. හොඳ නෑ ඒතර හිතේ සතුටින් කරන එකක් හින්දා ඉතින් සාම ලොකු අසනීපයක් නෑ ඉතින් කරගෙන යනවා. කොහොම තමයි ඉතින්. ඉතින් අපි දැන් අද දවසේදී ලොකු දැනුම් පද්ධතියක් ඔබට ලබා දුන්නා. මේ අද වීඩියෝ එක කරේ ඔබ වෙනුවෙන්මයි. ඉතින් අන්තිම වශයෙන් දැන් මේ වීඩියෝ එක අවසාන වශයෙන් අපේ මිස්ටර් මොඩල් නැත්නම් අපි රුවන් මාම නැත්නම් රුවන් අයියා ට කියන්න දෙයක් ඇති අනිවාර්යයෙන්. ඒ දෙයයි මතක් කරමු. ඔව් ඇත්තටම මම මෙතන සියලුම දෙනාට විශේෂ ස්තුතියක් කරගන්න මේ අවස්ථාව. මොකද නම් ගම් වශයෙන් කියන්නේ ගොඩාක් පිරිසක් ඉන්නවා. සමහර කෙනෙක් හරි මගේ කරනොත් එයාලට හිත රිදීම කියලා පුළුවන්. පොදුවේ මට උදව් කරපු, තරහ වෙච්ච, කකුලෙන් ඇදපු, සපෝට් එකක් දුන්න සියලුම දෙනාට මේ අවස්ථාව ස්තුති කරගන්න අවස්ථාව කරගෙන ඒ වගේම තමයි හිරන් බෝ YouTube channel එකේ ඔයාලා ටීම් එක ගොඩක් මහන්සි වෙනවා මේ වෙලේ. ගොඩක් දුර ඉඳන් ඇවිල්ලා මෙච්චර කැපකිරීමක් කරලා මේ කීප දෙනෙක් ඉන්න විශේෂ ස්තුතිය ඔයාලට. බොහොම ස්තුතියි. හොඳයි ඉතින් දැන් මේ ශේෂ්ත්‍රයට එන්න කැමති කෙනෙක් සහ මේ වටිනා කියන දේවල් හදන්න ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඉතින් රුවන් අයියා අපිත් එක්ක කැමතිලා ඉන්නවා. ඉදිරියට අපිත් එක්ක එකතු වෙලා මේ වීඩියෝ එකක් ගේන්නේ. ඒ වගේම තමයි මේ කොහොමද මේ වාහන ආකෘතියක් පියවරෙන් පියවර ගොඩනගලා කොහොමද නිර්මාණය කරන්නේ කියන එකත් මේ අපිත් එක්ක කැමතිලා ඉන්නවා ඉදිරියට මේ වීඩියෝ ගේන්න. ඒ වගේම තමයි දැන් රුවන් අයියා සහ අපිත් එක්ක එකතු වෙලා කරන වැඩසටහන තුල ඔයාලට කැමති නම් අපිට කියන්න පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකට අපිට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. කැමති වාහන මොනවද තියෙන්නේ? ඒ වගේ කැමති නිර්මාණ මොනවද තියෙන්නේ කියලා අපිට මේ කමෙන්ට් කරන්න පුළුවන්. ඉතින් අද දවසේ ඉතින් අපිත් එක්ක එකතු වෙලා වටිනා කියන වීඩියෝ එකක් රැගෙන ආවා. ඉතින් මේ සියල්ලම කරේ ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන්. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා මේ වැඩසටහන සාර්ථක කරගන්න අපිට කටයුතු කර සහ අපිට වටිනා අදහස් සහ ඔබට වටිනා කියන වීඩියෝ එකක් ගෙනාවට අපිට රුවන් අයියට මේ මිස්ටර් වෙනවා. ඉතින් අපි අද දවසේ මෙම වැඩසටහනෙන් අපි නිමාව දකිනවා. ඉතින් අපි මේ වැඩසටහනෙන් නිමාව දකින්න ප්‍රථම තව කියන්න කාරණාවක් තියෙනවා. ඒ වගේ තමයි මිස්ටර් මොඩල් TikTok page එක, ඊට පස්සේ Facebook page එක සහ YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම තමයි හිරන් බෝයි කියන නාලිකාවත් subscribe කරන්න. ඒ වගේම Facebook page එක follow කරන්න සහ අපිත් එක්ක තවත් මේ වගේ අලුත් වීඩියෝ නරඹන්න කැමති නම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අද දවසින් අපි සමු ගන්නවා. ඔබට බොහොම ස්තුතියි.